එදා ඇසළ පොයේ දවසේ බ්‍රහ්මස්වරයේ විහිදුවා අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට චතුරාර්ය සත්‍ය දේශනා කළ බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ලෝකෙට පහළ වෙච්ච අපි මේ සියලු දෙනා පිහිටක් පිළිසරණක් හොයාගෙන යන ඒ තුනුරුවන ලෝකෙට පහළ වෙච්ච ඒ උතුම් අවිජ්ජහිත භූමිය බුදුවරු අත්නහරින භූමිය තමයි මේ. එතකොට ධර්මාශෝක රජුගේ මේ විහාරය හදලා 200 අවුරුදු 270 ගන්න ඒක කාලයක් ගියාට පස්සේ ආක්‍රමණ වලින් කැඩෙන විනාශ වෙනවා. අපේ අනගාരിക ධර්මපාලතුමා ඉන්දියාවට ඇවිල්ලා මේ භූමියට ඇවිල්ලා මේ මුල්ගන්ධ කෙලිය කඩාගෙන ඇතුළත තියලා දැකලා මේ මූලගන්ධ කුටිය විනාශ වෙලා තියෙනවා දැකලා අනගාരിക ධර්මපාලතුමා බුදුරජාණන්සේට උපහාර පිණිස තනියෙන් විහාරයක් හදනවා. මේ තමයි පින්වත්නි ඕන් දැන් විස්තරය අහගන්න. ඔයාලා දැන් දන්නවා බුදුරජාණන් වහන්සේ ලුම්බිනි සල්ලෝයනේ උපත ලැබුවා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. බුදුරජාණන්සේ ලුම්බිනි සල්ලෝයනේ පෙරම් පුරාගෙන පහළ වුණා. පෙරම් පුරාගෙන පහළ වෙලා බුදුරජාණන්සේ මහා අභිනික්මන් කරලා 35 වෙනි වියේ වැඩම කළා කොහෙටද? බුද්ධ ගයාවට. වජිරාසනය ළඟට බුදුරජාණන්සේ වජිරාසනය ළඟට වැඩම කරලා 35 වෙනි වියේදී අපේ බුදුරජාණන් වහන්සේ දා වෙසක් පොයේ දවස වජිරාසනය මත වැඩ හිටියා. වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ දා වෙසක් සඳ ගෙවෙද්දී බුදුරජාණන් වහන්සේ දස මාරසනික පරාජයටපත් කළා. සත් මේ භද්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන්සේ විදියට ලෝකෙට ප්‍රතිඥා කළා.
වැඩ ඉඳලා තමයි බෝධීන් වහන්සේ දෙස පුරා සතියක් බලාගෙන කෘතඥතාවයේ කියන පූජාවක් ඒ වගේම සම්බුදු සසුන පවතින තුරු ජයසිරි මහ බෝධීන් වහන්සේට ලෝසතුන්ද සිත සලසන බුද්ධානුභාවය බුදුරජාණන් වහන්සේ පැතිරෙව්වේ මේ පුණ්‍ය භූමියේදී. බිම වඳින්නාවට පස්සේ 6 වෙනි සතියේ විදියට වන්දනා කරන මුචලින්ද විල. තුරු මම මුලින් මතක් කළා මෙතන විලක් හැදුන විදිය. එතකොට මෙතෙන් බොහෝ දෙනා ඓතිහාසික අවස්ථාව සිහි කරගෙන වන්දනමාන කරනවා. බුදුරජාණන් වහන්සේ 6 වෙනි සතියේ වැඩ ඉන්නකොට මුචලින්ද කියන නාගරාජයා තමන්ගේ දරණ වෙල ගෘහයක් කරලා පින ගොබේ වහලක් කරලා බුදුරජාණන් වහන්සේට සමාපත්තියෙන් වැඩින්ට සලස්වන මේ තමයි පින්වත්නි අපගේ බුදුරජාණන්සේ උඩ සුගන්ධ කුටිය වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක වෙච්ච බුදුරජාණන් වහන්සේ පරිදිම බුදුරජාණන් වහන්සේට අනුව ඊළඟට 이르දි ප්‍රාතිහාරයෙන් ලොව සසල කරපු නිල් මලේ පැහැ ඇති අපගේ මහා ගුණ ඇති අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ හිටපු කුටි සෙනසුන තමයි මේක. පින්වත්නි මේ කුටි සෙනසුන තමයි
බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකෝ බුදුරජාණන් වහන්සේගේ පරිදිම ධර්මය ලෝට දේශනා කළ බුදුරජාණන් වහන්සේ පරිදිම ධර්මය ප්‍රවර්තනය කරන බුදුරජාණන් වහන්සේ යම් වූ ධර්මයක් දේශනා කරනවාද ඒ ධර්මයේ ලෝට කියා දෙන මහා ගුණ ඇති නිහතමානී ගුණ ඇති අපගේ සාරිපුත්ත මුනි ගුරුවරයෙක් හිටියයි මේ. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ කල් වැඩ සිටියේ මේ පිටියේ මේ උතුම් සුගන්ධ පිටියට අපගේ নমස්කාරය වේවා. සාදු පින්වත්නි මේ තමයි අපි ඇවිල්ලා ඉන්නේ කොහෙටද? සප්තපර්ණි ගල් ගුහා ద్వාරය ළඟට. අර තමයි ගල් ගුහාව. මේ තමයි ගල් ගුහාව ළඟ දොරටුව අසල අපි ඉන්නේ. එතකොට සප්තපර්ණි ගල් ගුහාව කියලා කියන්නේ මේ තියෙන වේබහර පර්වත පාමුල. රජගහ නුවර තියෙන එක්තරා එක පර්වතයක්. එතකොට වේබහර පර්වතය කියලා කියන්නේ මෙතන තමයි මොකද්ද සිද්ධ වුනේ? ඔව් විශේෂම දේ තමයි නිතරම මතක් වෙන දේ පළමු ධර්ම සංගායනාව සිද්ධ වෙච්ච තැන. ගිජිකුළු පව් අරයට වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සුගන්ධ කුටියට ගිජිකුළු පව්වට අපගේ নমස්කාරය වේවා. පින්වත්නි මේ තමයි විශාලා මහනුවර කූටාගාර ශාලාව පිහිටි බිම. මේ තමයි උතනින් එහා පැත්තේ ගොඩනැගිල්ල බලන්න පේන අය අපි එතන යනවා දැන්. ඔය තමයි කූටාගාර ශාලාව. කූටාගාරය කියලා කියන්නේ එක කණුවකට කැණි මඩල සවි කරලා හදපු ලස්සන ගොඩනැගිල්ලක්. ඒ කියන්නේ කැණි මඩලක් සහිතව. කළු වලින් තොරව මුදුන කැණි මඩලක් එක්ක හදපු ලස්සන ගොඩනැගිල්ලක්. ඔතන තමයි බුදුරජාණන්සේගේ සුගන්ධ කුටිය. ඔතන කූටාගාර ශාලාව. එතකොට මේ භූමියේ අපි බුදුරජාණන් වහන්සේ බොහෝ කල් වැඩ සිටියා. මේ රාජධානියට කියන්නේ පින්වත් ලිච්ඡවීන්ගේ රාජධානිය. ගත්තොත් වජ්ජි ජනපදේ. අපි මේ දඹදිව වන්දනා යනකොට ඉස්සරෝම ෆ්ලයිට් එකකින් ප්ලේන් එකෙන් බැස්සෙක් මොන ජනපදයටද? ඉස්සර ගත්තොත් කුරු ජනපදයට. ඊළඟට අපි එහෙමම ගියා කොහෙටද? කාසි ජනපදේ බරණැසට. කසී ජනපදේ. ඊළඟට අපි ගියා බුද්ධ ගයාව තිබෙ මොන ජනපදේද? මගධ ජනපදයේ. මගධයට. ඊළඟට අපි ආවා ඊයේ මගධේ අද ආවේ ගඟෙන් මෙහා පැත්තේ වජ්ජි දේශේ. වජ්ජි දේශේ කියලා කියන්නේ ලිච්ඡවීන්ගේ. මේ ලිච්ඡවි හරීම ඔයාලා අහලා ඇති හරි ලස්සනයි. ලිච්ඡවීන් හරි පෙනුම සහගතයි. ලිච්ඡවීන් වෙනස් ටිකක් කියනවා. ඒ ලිච්ඡවීන්ගේ પરම්පරාව පටන් අරගෙන තියෙන ඔය ඒ කියන්නේ සංසාරේ පින්බලෙන් ආපු අය. ඒ ලිච්ඡවීන්ගේ પરම්පරාව ඔය බරණැස තමයි පටන් අරන් තියෙන්නේ.
ලිච්ඡවි බරණස් රජුරුවන්ගේ බිරිඳට මස් වැදල්ලක් ලැබෙනවා දරුවෙක් වෙනුවට ලැබෙන්නේ මස් ගුලියක්. ඒ බිරිඳට හරි ලැජ්ජයි තෙනවා අනේ මම මොකද්ද මේ වැදුවේ මේ මස් ගුලියක් නේද දරුවෙක් නෑනේ. ඉක්මනට එයා කරන්නේ ඒක මේ මස් ගුලිය රම් බඳුනක දාලා වහලා ගඟට දාන්න කියනවා. ඒක ගඟට දැම්මට පස්සේ ඒක ගඟ දිගේ ගංගානම් ගඟ දිගේ පාවි පහළට එනකොට දැහැන් වඩ හිටපු තපස්විනාසන මගේක දැකලා මේ මස් ගුලිය ගන්නවා. අරගෙන හිතනවා මේ කුණු වෙලා නැති එකක්. හිතනවා මේ මොකක් හරි මේකේ විශේෂයක් තියෙනවා. දවස් කීපයක් තියලා බලනකොට ඒක දෙකට බෙදෙනවා. ඊළඟට අතපය ඔළුව වෙන් වෙලා දරු දෙන්නෙක් එක්කෙනෙක් දුවෙක් එක්කෙනෙක් පුතෙක්. ආන්ගේ දෙන්න අගේ අනාගතේ බලනවා. මේ තාපසයාට පේනවා මෙයාලා අනාගතේ මහා රාජ්‍යයක් පිහිටුවනවා කියලා. ඉතින් තාපසයාගේ දරුසෙනියසට තාපසයාට කිරියරනවා. ඉතින් මේ දෙන්න දරු දෙන්න එකට දැන් වැඩෙනවා. දන් පැන් ගේන මිනිස්සු කියනවා අනේ තාපසින්නාත ඔබ වහන්සේට මෙයාලා හදා ගන්න බෑ අපිට දෙන්න. ඒ වෙලාවේ තාපසින්නාත කියන හොඳයි මන් දෙන්නම්. හැබැයි මේ දෙන්නව එක තැනක මේ දෙන්නට වෙනම ගමක් වෙනම දෙන්න ඕන. මේ දෙන්න හරි දර දඬුයි. අනිත් පොඩි උන්ට ගහනවා තරවටු කරනවා. එතකොට මිනිස්සු කිව්වා මෙවුන් දෙන්න එලවන්න ඕන මේ අම්මා තාත්තා නැති දරුවෝ. වර්ධනය කරන්න ඕනේ. ඒ නිසා තමයි යාලට වජ්ජී කියලා නම වැටුනේ. ඊට පස්සේ ගමේ මිනිස්සු එකතු වෙලා සදාවතුන් එකතු වෙලා ඒ දෙන්නව ලොකු මහත් කළා. ලොකු මහත් කළා ටික දවස් අවුරුදු 16 දී මේ දෙන්නම විවාහ කරලා දුන්නා. මේ දෙන්නට ගමක් ලියලා දුන්නා. ඒ දෙන්නට දරුවෝ ලැබුණා 30 දෙනෙක්. ඒ දරුවෝ ආයේ විවාහ වුණා. ඒ විදිහට ඉක්මනින් මේ પરම්පරාව බෝ වෙලා ගියා. හරියම ලස්සන රාජකීය කුමාරවරු හරි පැහැපත්. යාළගේ රාජධානිය එන්න ලොකු කරනවා. ටික ලොකු කරනවා. ආයෙ ලොකු කරනවා. ඒ නිසා මේ රාජ්‍යයට නම වැටෙනවා විශාලා කියලා. ප්‍රාකාර 7කින් වට වෙලා මේ පළාතේ මේ වජ්ජි ජනපදයේ රජවරු විතරක් හිටියා කියනවා ප්‍රාදේශීය රජවරු 7507ක්. අපි දැන් තව ටිකකින් දවල් කෑමට උතුම් පන්සලක් ළඟට එනවා ලංකාරාමයේ කියලා. ඒ ලංකාරාමයේ ළඟ තියෙනවා පින්වත්නි ගොඩනැගිලි භූමියක්. ඒ 7707ම රජවරු එකතු වෙච්ච ගොඩනැගිල්ල තියෙන මේ හරියේ. මෙතන ඉඳන් කිලෝමීටරයක් දෙකක් දුර ඒ සියලු රජවරු එකතු වෙච්ච ගොඩනැගිල්ල සන්තාගාර ශාලාව එකතු වෙච්ච රාජ්‍යයේ තියෙන රැස්වීම් ශාලාව තියෙන තාම තියෙන ඒ භූමියේ. එතකොට 7707ක් රජවරු මේ භූමිය පාලනය කරගෙන ඔන්න දැන් ඉන්නේ. ওই විදිහට කාලයක් යද්දී බොහෝම ජනාකීර්ණ මේ පළාත කිසිදු කෙනෙකුට හොලවන්නවත් බෑ. ඉතින් එවැනි යුගයක බුදුරජාණන් වහන්සේත් මේ ලෝකෙට පහළලා පළවෙනි තථාගතයන් වහන්සේ වජිරාසනයේ දිනලා ඉසිපතනේ ධම්සකව ප්‍රවර්තනය කළා. තථාගතයන් වහන්සේ බරණ රජගහනුවරට ඇවිල්ලා කලක් ගත වුණා. ඕම් ඔය කාලෙ පින්නත් මේ පැත්තේ ඔයාලා අහලා ඇති දුර්භීක්ෂය ඇති වුණා, තුම්බිය ඇති වුණා. මොන බියද? මොනවද? දුර්භීක්ෂ බිය, රෝග බිය, අමනුස්ස බිය. මේ බිය තුන ඇති වුණාට පස්සේ මේ භූමිය අමනුස්ස වාසයෙන් වැහිලා ගියා. කණ්ඩ බොණ්ඩ නැහැ. මිනිස්සු ගෝසා කළා මොනවා හරි කරන්න කියලා රජවරුන්ට. ලිච්ඡවි රජදරුවෝ ත්‍යාග හෝම කළා කිසි දෙයකින් හරියන්නේ නැහැ. අවසානට ඒවා මොකද්ද මේකට විසඳුම? අතන හිටියා නුවණැති ලිච්ඡවියේ යෝගිව අපර හොඳම දේ තමයි මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න ඔය උත්තමයා මෙහෙට වැඩමුවොත් ඔය ප්‍රශ්න ඔක්කොම හරි. කොහෙද ඉන්නේ? රජගහනුවර. රජගහනුවර කියලා කියන්නේ මේට එහා පැත්තේ ගඟෙන් එහා පැත්තේ විරුද්ධ රාජ්‍ය. විරුද්ධ රාජ්‍ය කවුද යන්නේ කිව්වා ශ්‍රමණ බ්‍රාහ්මණවරු යවමු අපි. අනේ බ්‍රාහ්මණවරු පිරිස අතේ තුටුපඬුරු යවලා ඉස්සර වෙලාම ගියේ රජගහනුවර බිම්බිසාර රජුරුව හම්බෙන්නේ. බිම්බිසාර රජුරවන්ට කියලා කිව්වා අපේ රාජ්‍යයට අනතුරක් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ වඩම්මන්න බැයිද? ඊට පස්සේ කිව්වා පුළුවන්. හැබැයි මං කැමතියි. නමුත් තථාගතයන් වහන්සේ අකමැති නම් මට කරන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා බුදුරජාණන්ගෙන් අහන්න. ඒ බ්‍රාහ්මණය වේළුවනාරාමයට ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන්ස් අපි ලිච්ඡවි රාජධානියට ඔබ වහන්සේ වඩින්නසේක්වා කියලා ආරාධනා කරනකොට බුදුරජාණන් වහන්සේ මේ ලිච්ඡවි රාජධානිය ඛණ්ඩ බොණ්ඩ නැතුව වැටිලා ලේඩ හැදිලා කෙඳිරික ගයින මිනිස්සු අතර බුදුරජාණන්සේ දැක්ක මගපල ලබන්න පුළුවන් පින් තියෙන මිනිස්සුත් ඉන්නවා මෙතන. ඒ නිසා තථාගතයන් වහන්සේ කරුණාවෙන් මේ ආරාධනාව පිළිගත්තා. බිම්බිසාර රජුගේ කිව්වා ලිච්ඡවි ඉන්න හොඳයි. මේ රාජ්‍යයෙන් කළ යුතු යුතුයකම් ටික මං කරන්නම් ඔබේ රාජ්‍ය කළ යුතු ටික කරන්න.
අපේ බුදුරජාණන්සේ දිනවකවාන තීරණ වුණා මේ රාජ්‍යයට එන්න තීරණය වුණා. බිම්බිසාර රජුව හරියටම වේළුවනාරාමේ ඉඳන් අපි ඊයේ හිටියේ වේළුවනාරාමේ. වේළුවනාරාමේ ඉඳන් ගංගානම් ගඟ ළඟට එනකන් අපි පැයක් කමාරක් දුර ආව බස් එකේ. ආන්ගේ මුළු දුරම පාර සුදු වැලි අතුරලා අලංකාරව දජ පතාක නංවලා ඒ වගේම මල් ගවසලා අලංකාර සුදු වැලි අතුරලා භූමිය සකසවුවා. බෙරෑසක්කගේ මනාව සකසලා බුදුරජාණන්සේට මාවත හැදුවා බිම්බිසාර රජුරෝ දවස් කීපයකින්. ඊළඟට ලිච්ඡවි රජදරුවන් මේ භූමියේ ඉඳන් ගංගානම් ගඟ ළඟට යනකම් අලංකාරව භූමිය සැකසුවා. බිම්බිසාර රජුරෝ නැව් දෙකක් අරගෙන එකට කරලා ඒ නැවේ 500ක් සංඝයා වඩා ඉඳන් ආසන බැන්දා. ඒ ආසන මැද බුදුරජාණන් වහන්සේට වෙනම ආසනයක් චත්‍ර පිට චත්‍ර නංවලා බැන්දා. ඒ විදිහට ගංගානම් ගඟට බුදුරජාණන්සේ වැඩියා. ඒ නෞකාවට බුදුරජාණන්සේ ගොඩ වුණා. එයින් පස්සේ මහා ප්‍රාතිහාර්ය පාමින් බුදුරජාණන්සේ වැඩම කළා. මොනවද ඒ ප්‍රාතිහාර්ය? බුදුරජාණන් වහන්සේ එනකොට අකලට මල් පිපී ගියා ගංගානම් ගඟේ. පස්පියුම් පිපිලා ගියා අර ගංගානම් ගඟේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වඩිනකොට ආකාශයේ දිව්‍ය බෙර අහෙන්න පටන් ගත්තා. දිව්‍ය ഘോഷා ඇහෙන්න පටන් ගත්තා. දජ පතාක ආකාශයෙන් නැංවෙන්න ගත්තා. සුවඳ වරුසා වහින්න ගත්තා. සුවඳ ආලෝක පැතිරෙන්න පටන් ගත්තා. මේ වගේ මහා ප්‍රාතිහාරයක් දිව්‍ය ഘോഷාන් බුදුගුණ වැයුම් ඒ මහා පෙළහරක් අහෙන්න ගත්තා. ඒ පින්කමට දෙවිවරුත් ආවා, නාගයොත් ආවා, බ්‍රහ්මයොත් ආවා, මිනිස්සුත් ආවා, රජවරුත් ආවා. සීළු දෙනා එකතු වෙලා තමයි ඒක කරේ. බුදුරජාණන් වහන්සේ ගංගානම් ගඟෙන් මෙහාට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ ගංගානම් ගඟේ මෙතරට ඇවිලා දකුණු සිරිපා තියෙනකොට මේක පාරම ආකාශයෙන් මහා වරුසා දැහැරිලා මේ මුළු මහත් භූමියම තෙමිලා මලකුණු සුද්ධ වෙලා පිරිසුදු වෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ ගමෙන් ගමට වැඩම කර ඉදිරියට වඩිනවා. බුදුරජාණන්සේ ඒ හැම දවසකම බුදුරජාණන්සේ රතන සූත්‍රයෙන් ධර්මයේ කියන්න පටන් ගත්තා. එතකොට මේ ලෝකයේ තුන් ලෝකයේම බුදුරජාණන් රෝගවලට, අමනුෂ්‍ය කරදරවලට, දුර්භීක්ෂ කරදරවලට බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයයි දේශනා කළේ. බුදුරජාණන් දේශනා කළා යංකින්ච විත්තං ඉදවා හුරංවා මෙලොව පරලොව හෝ යම්කිසි වස්තුවක් තියෙනවා නම් ඒ මණිකක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ හැර වෙන කිසිදු මාණික්කයක් වටින්නේ නැහැ කියලා බුදුරජාණන්සේ වදාලා. ඒක සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් ලොවට සෙත සැලසේවා කියලා සෙත් පතද්දී මේ මුළු භූමියම රෝග බිය දුරු වුණා, අමනුෂ්‍ය බිය දුරු වුණා. ඒ වගේම දුර්භීක්ෂ දුව සියල්ල දුරු වෙලා බුදුරජාණන්සේ රතන සූත්‍ර සජ්ජහායනේ මුළු මහත් විශාලාවම භාග්‍යවතුන් වහන්සේ සුවපත් කළා එදා. අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ විදිහට රතන සූත්‍ර දේශනාවෙන් තමයි මේ කටයුතු පටන් ගත්තේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයට ගියාට පස්සේ එහි සංඝයාව ස්වාමීනි මොකද එච්චර ආනුභාවයක් එච්චර ප්‍රාතිහාර මැද්දේ මොකද්ද ස්වාමීනි එච්චර හේතුව? දෙවිවරුන්ගේ ഘോഷාව මිනිස්සු එකතු වෙලා සුදු වැලි අතුරලා එහෙම එකක් අපි මීට කලින් දැකලා නැහැ. ස්වාමීනි මොකද මෙච්චරම හේතුව කියලා මිනිස් සංඝයා අහුවා. එතකොට මොකද්ද කිව්වේ බුදුරජාණන්සේ? කිව්වා මහණනි ඒක නාග රාජ්‍යෝ විසින් එකතු වෙලා කරපු පින්කම විතරක් නෙවෙයි. දෙවිවරු විතරක් එකතු වෙලා කරපු පින්කමකුත් නෙවෙයි. ඒ වගේම බ්‍රහ්ම රාජවරු එකතු කළා, රජවරු එකතු වෙලා කරපු පින්කමකුත් නෙවෙයි. සියලු දෙනාම එකතු වෙලා කරපු පින්කමකුත් නෙවෙයි. මහණනි ඒක බුද්ධානුභාවය නෙවෙයි කිව්වා. එහෙනම් මොකක්ද ඇහුවා? කිව්වා මහණෙනි ඉස්සර මං පසේ බුදුරජාණන් වහන්සේ නමක් වන සංක කියන සුසීම කියන පසේ බුදුරජාණන් වහන්සේගේ සෑයට ඒ සුසීම කියලා කියන්නේ මගේ පුතා කිව්වා ඒ කාලේ. ඔහු පසේ බුදු කෙනෙක් වුණා. ඒ සෑයට මං කලේ සුදු වැලි ගිනල්ලා සුදු වැලි ඇතුරුවා. තමන්ගේ උතුරු සළුව කොඩියක් කරලා පැලඳුවා. සුවඳ පැන් අරගෙන ආවිලා පැන් ඉස්ස සෑයට තනකොළ ගලවලා පිරිසුදු කළා. ඔය සෑරජානන් වහන්සේ නමකට කරපු මල් පූජා කළා. ඒ කරපු උපස්ථානේ පිනට තමයි ඔච්චර ආනුභාව සම්පන්න උනේ. පසේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ සෑයකට උපස්ථාන කළා. දැන් හිතන්න අපි කොච්චරනම් බුදුවරුන්ගේ සෑයවල් වන්දන. පසේ බුදුවරු සක්වල වාඩි කරලා දනිස්සෙන්
දනිස්ස ගෑවෙන්න කරලා පූජාවක් කළා. එකම එක බුදු කෙනෙක් කරන පූජාව තරම් පිනක් රැස් වෙන්නේ නැහැ කිව්වා. පසේ බුදු කෙනෙක්ගේ ධාතු සෑයකට එහෙම කළා නම් අපි රුවන්වැලි සෑයට කරන පූජා කොහොම විපාක දෙයිදෝවා. ඒ නිසා පින කියනක හරි අසිරිමත් එකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පිනක විපාක පිනක අසිරිය බලන්න. බුදුරජාණන්සේ පස්සේ කාලේ මේ කූටාගාර ශාලාවට වැඩම කළා. කූටාගාර ශාලාවේ බුදුරජාණන්සේ වැඩ හිටියා. ලිච්ඡවි රජදරුවන් නිතර බණ අහන්න එනවා. බුදුරජාණන්සේ දවසක් කියනවා මහණෙනි අර ඈත බලන්න. කිව්වා මහණෙනි ඔබට පේනවද ලිච්ඡවි කුමාරවරු 500ක් එනවා. රත් සලු පළඳගෙන රතු ඇඳුම් ඇඳගෙන රතු මැණික් පළඳගෙන අශ්වයත් රත්ෙන් සරසලා. නිල් පාට වස්ත්‍ර ඇඳගෙන නිල් සලු පළඳගෙන අශ්වයත් නිල් පාටින් සරසලා නිල් පැහැයෙන්. තව කෙනෙක් සුදු පාටින්, තව කෙනෙක් කහ පාටින්. මේ විදිහට එනකොට කිව්වා මහණෙනි තව්තිසා දෙව්ලොව දෙවිවරු දැකලා නැත්තම් ආංගර ලිච්ඡවි කුමාරවරු දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ ලිච්ඡවි කුමාරවරු දිහා බලන්න කිව්වා. කිව්වා මහණෙනි ওই ලිච්ඡවි කුමාරවරු හරි ලස්සනයි තව්තිසා දෙවියන් වගේ. ඒ ලිච්ඡවි කුමාරවරු ආශ්‍රයගේ පිටින් ඇවිල්ලා බැහැලා මේ කූටාගාර ශාලාවට ආව එහා පැත්තේ. කූටාගාර ශාලාවට ඇවිල්ලා බුදුරජාණන්සේ ළඟ දන ගහලා වන්දනා කළා. බුදුරජාණන්සේ ළඟ ඒ ලිච්ඡවි කුමාරවරු බබලනවා. ලිච්ඡවි කුමාරවරු බබලනවා. ඒ වෙලාව එතන උපාසක කෙනෙක් හිටියා. ඒ උපාසකයා බැලුවා අතන එහා පැත්තේ. කිව්වා මේ ස්වාමීනි භාග්‍යවතුන්ස මට ගාතාවකට එනවා කිව්වා. කිව්වා කියන්නේ කිව්වා. ස්වාමීනි මේ ලිච්ඡවි කුමාරවරු ලස්සනට බබලනවා. ඒ සියලු දෙනා ඉක්මවලා බුදුරජාණන් වහන්සේ වෙනම බබලනවා. මොනවාගෙන්ද? සිල් සමාධි ගුණ නොවනින් කියලා කිව්වා කවියක් මොකද්ද? උදයේ පිපි සුවඳ මහමන රත් පියුමක් වෙන්නේ. සරත් කලට අහස දිලන හිරු මඩලක් වෙන්නේ. සිල් සමාධි ගුණ නොවනින් හැම විට බබලන්නේ. අන්න බලං අංගී රසම. මෙතන එහා පැත්තේ ගාතාව කිව්වේ. පදුමන් යතා කෝක නදං සුගන්ධං පාතෝ සියා පුල්ලම වීත ගන්ධං අංගී රසං පස්ස විරෝචමාන තපන්ත මාදිච්ච මිවන්තලිකේ. ආන්ගේ ගාතාවද ලොතන. ඒ වෙලාවේ ඒ ලිච්ඡවි කුමාරවරු කරේ පළඳගෙන සලු ටික දැකලා අර ඒ කවිය අහලා ඒ මංගල ගාතාව අහලා ලිච්ඡවි කුමාරවරුන්ට හරි සතුටුයි. තමන් ගාව තිබ්බ සලු 500ක් අර උපාසකගේ කරට පෙරෙව්වා. නෝන් එයා පැත්තේ. උපාසක හිතුවා මට මේ සලු 500ක් ලැබුණා. මේවා ඔක්කොම ලැබෙන මොනවා නිසාද? බුදු ගුණ කියපු නිසා. ඒ නිසා මේවා සුදුසු මට නෙවෙයි බුදු රජුන්ට කියලා සලු 500ම බුදු සිරිපාමුල පූජා කළා ඔතන. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් මුනි ධාතුන් වහන්සේලා වැඩ සිටි උතුම් භූමියකට. තුන්ලොවක් සැනසූ දස බලධාරීන් වහන්සේ පිරිනිවන් වැඩිය සෑරජානන් වහන්සේ මේ තියෙන්නේ. මේ තමයි එදා දසදහස් ලෝක ධාතුවම කම්පා කරමින් ලෝකයෙන් දහංග සතුරුදන් වෙච්ච තැන. මේ උත්තම භූමියේ තමයි බුදුරජාණන්සේ දකුණට සිරිපාද උතුරට සිරසලා සතපී වදාළේ.
ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් 540 වසක් පුරාවට දෙව් මිනිසුන්ට මහා කරුණාවෙන් අමා මහ නිවන බෙදමින් දෙව් මිනිසුන්ට මහා කරුණාවෙන් සිත සලසමින් වැඩ සිට මේ ලෝකයට මේ මහා භද්‍ර කල්පයට සතරවැනි වරට ලෝ පහළ වී වදාළ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් ලොවක් කලබවමින් තුන් ලොවක් හඬවමින් මේ ලෝකෙන් අතුරුදන් වී වදාළ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයෙන් පිරිනිවන් මහා පරිනිර්වාණයෙන් පිරිනිවන් වදාළ මේ පිරිනිවන් බිමට පිරිනිවන් තූපයට මේ බුද්ධ භූමියට নমස්කාරය වේවා සාදු සාදු සාදු. මේ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ පරිභෝග කළ භූමිය. පින්වත්නි මෙතන එහා පැත්තේ උපවර්තන ශාල වනෝද්‍යානය. මෙතනින් වම් අත පැත්තේ ටිකක් දුරට යනකොට තියෙනවා හිරණ්‍යවතී නදිය. හිරණ්‍යවතී නදියෙන් එතර තියෙන උපවර්තන සල්ලු යන ඩියන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන්ට කිව්වේ. බුදුරජාණන්සේ හිරණ්‍යවතී නදියෙන් මෙතරට ඇවිල්ලා මේ භූමියට එනකොට භාග්‍යවතුන් වහන්සේ ආයෙ පැන් ටිකක් ඉල්ලනවා. අපේ ආනන්ද ස්වාමීන්සේ බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවේ පැන් පූජා කරනවා පාත්‍රයට. බුදුරජාණන්සේ පැන් වල දපු තැන තමයි අර තියෙන පින්වන්ති ප්‍රතිමා වහන්සේ නමක් වැඩ ඉන්නවා. ආන් ඒ භූමියේ. ඒ නිසා ඒ ප්‍රතිමා වහන්සේ බුදුරජාණන් වහන්සේ පැන් වල දපු පැන් පරිභෝග කළ සුවසේ වැඩ හිටු මොහොතක් වැඩ හිටි භූමිය තමයි මේ බුද්ධ පාරිභෝගික භූමියට පින්වත්නි අපි සියලු දෙනාගේම নমස්කාරය වේවා. මේ භූමියට කියන්නේ මකුට බන්ධන සෑය. මොකද්ද කියන්නේ? මකුට බන්ධන සෑය. එහෙම නැත්නම් කියනවා ආදාහන තූපය, ආදාහන සෑය. මෙතෙන්ට කියන්නේ ආදාහන කළ තැන. ඊළඟට මේ සෑරජානන් වහන්සේ ගැන මෙතන වන්දනා කරලා අපි ගමු මේ වන්දනාව මෙහි අවසන් වෙන්නේ. දඹදිව වන්දනා ගමන ආපු අයට විශේෂයෙන් කුසිනාරාව කියලා කියන්නේ නම් ජීවිතවලට මතක හිටින තැනක්. ඒ කියන්නේ මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා පිළිසරණ හදලා සසුනේ අපට මහා සැපත හදලා මේ බුදුරජාණන් වහන්සේ යම් භූමියක පහන් සිලක් නිවී යනවා වගේ පිරිනිවන් වැඩියද ආන්ගේ භූමියට තමයි අද අපි ආවේ. ඒවල උදේ කාලේ මේ භූමිය වන්දනා කළා. පිරිනිවන් සෑරජානන් වහන්සේ. පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ මේ දඹදිව වන්දනාව මොකේදද කිව්වේ? දස කතාව පිණිස. එතකොට ඔයාලා මේ දඹදිව වන්දනා කරලා ගෙදර ගියාට පස්සේ මේක ඉවර වෙන්න බෑ. මේ දඹදිව වන්දනා ගමනෙන් ගොඩාක් අයගේ ජීවිත එතනින් එහාට පටන් ගන්නවා. මෙතෙන්ට ඇවිල්ලා ඇති එක එක මිනිස්සු මෙතන ඉන්නවා සමහරට හොඳට ඉගෙන ගත්ත අය රස්සා කරලා. මෙතන ඉන්නවා සමහර විට ඩොක්ටර්ස්ලා, ඉංජිනේර්ස්ලා, ඊළඟට රජයේ රැකී ආරක්ෂා කරන අය. ඒ වගේම මෙතන ඉන්නවා සාමාන්‍යයෙන් කම්කරු කටයුතු කරගෙන ඉන්න අය, එදිනදා ජීවිතේ කීයක් හරි හොයාගෙන ව්‍යාපාර කරන අය. මේ එක එක අය ඉන්නවා මේ ලොකු කුඩා වශයෙන් එක එක අය. සමහර අම්මලා ඉන්නවා දුකසේ අමාරුවෙන් ආපු අය ඉන්නවා, සමහර සැහැල්ලුවෙන් ආපු අය ඉන්නවා. හැබැයි මතක තියාගන්න අපි කොහොම ආවත් ඉන්නේ
සමහර විට එංගලන්තෙන් ආවත් ඇමරිකාවෙන් ආවත් මොන විදියට ආවත් කොහෙ නැවතුණත් මොනවා කෑවත් මොනවා බීවත් අපි ඉන්නේ මොකක් විදියටද? සංසාරේ යන අසරණ පිරිතක් විදියටයි මේ අපි ඇවිල්ලා ඉන්නේ. රාගෙන් පිච්චෙනකොට රාගෙන් ඉතුරු නැතුව පිච්චෙනවා. තරහ යනකොට ඉතුරු නැතුව පිච්චෙනවා. රාග දේශ මොහ වලින් උදේ දවල් හවස පිච්ච ඉන්න මිනිස්සු එහෙම මිනිස්සු පිරිසක් අනේ සංසාරේ සමහර මේ බුදුන් වඳින්න කියලා හිතාගෙන පිහිටක් හොයාගෙන එනවා. හිතන්නකෝ මේ ලෝකේ ඉන්න වෛද්‍යවරේ අසරණ වෙලා ලෙඩ වෙලා අන්ත අසරණ වෙලා ඉන්න මිනිස්සු ටික ඒ වෛද්‍යවරයා ගාවට එන ඔක්කොම එකයිද නැද්ද? ඒ වෛද්‍යවරයාට ඔක්කොම එකයි. කවුරුත් විශේෂයක් තියනවද? කිසි කෙනෙක් විශේෂයක් නැහැ. අපි ඔක්කොම සංසාරේ යන අන්ත අසරණ දුගී දුප්පත් මොකක්වත් නැති අපිට කිසි දෙයක් නැති පිරිසක්. ආන්ගේ අදහසට ඇවිල්ලා තමයි බුදුන් අදින්න එන්න ඕනේ. අපි මෙහෙම මේවා කරන්න යනවා අරව ගේන්න යනවා. එහෙම නැත්නම් අපි ඉන්දියාවට ගිහිල්ලා එනින් ගමන් අර වැඩ ටිකත් කරගෙන එනවා කියලා 1000ක් හිතේ තියාගෙන එන මිනිස්සුන්ට ඒ මිනිස්සු අතර මග මැරිලා සුගතියයි කියලා නම් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ පිහිටක් හොයාගෙන ඉන්න මිනිස්යන්ට විතරයි මේකේ සැරකවරණේ තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ඔක්කොම අත්හැරලා ඉන්න ඕන. තමන්ගේ තියෙන දේවල් ඔක්කොම අත්හැරලා තමන්ගේ තියෙන හැකියා නොහැකියකම් අත්හැරලා එතකොට සමහරට හොටෙල් එක ප්‍රශ්නයක් නැහැ. කනගුණ දේවල් ප්‍රශ්නයක් නැහැ. ඉන්න තැන ප්‍රශ්නයක් නැහැ. යන එන වාහනේ ප්‍රශ්නයක් නැහැ. ඒවා ඉස්සරහට එන්නේ අපිට මූලික දේ අමතක වුණාට පස්සේ. ඒ කියන්නේ කණ්ඩ එපා කියලාද කියන්නේ? කණ්ඩ ඕන. පහසුවෙන් ඉන්න ඕන. ඒවා තියෙද්දි ඒ වගේ යම්කිසි අඩුපාඩුකම් වුණා කියලා හිතන්නේ ඒවා දරා ගන්නවා. ඇයි ඒවා මුලට එන්නේ? අපි අපේ හිතේ ඕනම දෙයක් මුලට එන්නේ අපි හිතින් හිතන විදියට. අපි ඒකට තැන දෙන විදියට හිතින්. අපි ඒ අඩුපාඩු වලට තැන දෙන්නේ හරියට කෙනෙක් බුදුන් වඳින්න ආවොත් තමන්ගේ හිත දිහා බලන්න තමන්ගේ හිත මොකේකට හරි ගැටුණාද? හිතන්න පිරිකරකට අයියෝ බරණැසට පූජා කරපු එකේ කුසිනාරාවට ගෙනාවේ. හරි වැඩි වුණේ. අපරාධය අප වජිරාසනේ ඇතුළට යන්න මේ පූජා කරන්න තිබ්බ එක. මොනවාගෙන් හරි හිත ගැටෙනවා නම් පිරිකරකින් යා සරණක් හොයාගෙන නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. සරණක් හොයාගෙන ආපු මිනිස්සයා අසරණ ලෙඩ වෙලා කෙඳිරි ගගා ඉන්න කෙනෙක්. එයා ලාමක දේවල් හිත ඉන්නේ. එයාට ඕන කොහොම හරි මේ බුද්ධ වන්දනාවේදී අපි කාරණා කීපයක් කියනවා. මොකද හැම තැනකම හොඳට බුදුන් සරණ යන්න. ඔයාලා වඳින්න ඇති හැම තැනකම නල්ල තියලා මේ බුද්ධ භූමියක කියන්නේ මම මේ බුද්ධ භූමියේ කල්ප කෝටි ගානකින් ලෝකෙට පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු හදවතින් සරණ යනවා. මට වෙන මොකක්වත් එපා. මම මේ බුදුරජාණන්සේගේ ලෝතුරු ධර්මයේ සරණ යනවා කියලා නල්ල තියලා සරණ යන්න. සරණ ප්‍රතිඥා දෙදී යන්න. ඒ අය බුදුරුන්ගේ සංසාරේ පේන අය වෙනවා. ඒ නිසා අද ඔයාලා ආවේ කුසිනාරාවට ආපු වෙලාවේ මුද දෙයක් දෙනවා. බුදුරජාණන්සේ මෙතෙන්දී ලස්සන වචනයක් කියනවා. අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවට එකහැර කම්පාවෙන් ලෝකෙට ධර්මයේ කියා දීලා 45 වසක් පුරාවට ලෝතුරු ධර්මයේ ලෝකෙට කියා දීලා පියවරින් 80 වෙනි වියේදී මේ භූමියට වැඩම කළා. වැඩම කළා ගතන අපි උදේ වන්දනා කරපු දෙනේ උතුරු දෙසට සිරස දාලා දකුණට සිරිපාය දෝලා සුපුගුණෝ සල් රුක් දෙකක් මැද විශාල සල් රුක් දෙකක් මැද සැතපුණා. අන්තිම වරට සැතපුණා. සැතපීලා බුදුරජාණන් වහන්සේ මොහොතයි ගියේ. ඒ මොහොතේම අර සල් රුකෙන් අකලට මල් පිපිලා ඒ මල් ගැලවිලා බිමට වැටෙන්න පටන් ගත්තා. අකලට මල් පිපිලා බුදු සිරුරට ඒ මල් ගැලවිලා වැඩෙනකොට ආනන්දයන් වහන්සේට හරි පුදුමයි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අద్භූතයි. මේ වගේ දෙයක් අපි කලින් දැකලා නැහැ. මේ ගහකොළට පවා තථාගතයන් වහන්සේ පිරිනිවන් වඩින බව තේරිලා ස්වාමීනි මේ උපහාර දක්වන්නේ ඒ නිසා නේද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන්සේ වදාලා නෑ ආනන්ද මේ මල් ගහකොළෙන් මල් හැදිලා තථාගත සිරුරට වැටෙනවද? ඒක නෙවෙයි සැබෑ උපහාරය. යම් කිසි කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් අනුධම්මචාරීව සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත වෙනවා නම් ආන් ඒක තමයි සැබෑ උපහාරය.
මේ කුසිනාරාවට ඇවිල්ලා කුසිනාරා පිරිනිවන් සෑය වඳිද්දී අපිට හිතට අදහසක් ගන්න ආන්ගේ අනුධම්මචාරී බව බුදුරජාණන් වහන්සේ සාදු ප්‍රශංසා කරපු දේ ගැන. බුදුරජාණන්සේ ප්‍රශංසා කළේ මොකද? ධම්මානුධම්මචාරී, අනුධම්මචාරී, සාමීච පටිපදාවෙන් යුක්ත බව. එතකොට මේ බුදුරජාණන්සේගේ ලෞතර ධර්මයේ පුරුදු කිරීමටයි ශාස්ත්‍රඥ වහන්සේ කැමැත්ත දැක්වේ. ඒ නිසා මේ ආපු වෙලාවේ ඔබට මම කාරණයක් කියා දෙන්නම් මේ කෙටි වෙලාවේ. මේ කෙටි වෙලාවේ කරුණු කීපයක් කියා දෙන්නම්. මේ කුසිනාරා පිම්බිමි. තථාගත බුදුරජාණන්සේ බලාපොරොත්තු වුණේ දස කතාව. දස කතාව කරද්දී හඳ මෝරනවා වගේ දවසින් දවස ඒ ශ්‍රාවකයාගේ නිවන් මඟ මෝරනවා. නිවන් මඟටම ආයුෂ ලැබෙනවා. දස කතාවදී. ඒ නිසා ඔයාලට මතකද අපේ සාතුනාංශය අතන සැතපීලා ඉන්නවා. අපේ ආනන්ද සුවංශේ පින්වත්නි ඔය පිරිනිවන් සෑයේ ළඟ පිරිනිවන් වැඩිය තැන පිටිපස්සට වෙන්න පුංචි ශාලාවක් තිබ්බා. ඒ කාලේ එදා ඒ උපවර්තන සල්ලුගෙන මෙතන. ඒ සල්ලුනේ ශාලාවේ ගාවට ගිහිල්ලා ආනන්ද සඳ බුදුරජාණන් පිරිනිවන් වඩින්න ලෑස්ති. රෑ රාත්‍රියේ. ඒ වෙලාවේ ආනන්ද සඳ පිටිපස්සට ගිහිල්ලා කණුවක එල්ලිලා කණුවක් බදාගෙන එක දිගට ආනන්දයන් වහන්සේ අඬන්න ගත්තා. ආනන්ද සුවංශේ අඬන්න ගත්තා. අයියෝ ඇයි මට මෙහෙම වුනේ? ඇයි මට මං ශාස්ත්‍රඥාස ගැන කොච්චර කල් මං බුදුරජාණන් උපස්ථාන කළාද? ඒවා එකක්වත් මට දැන් නැහැ. දැන් බුදුරජාණන් උපස්ථාන කරන්නත් නැහැ. ඒ එකක්වත් ඒ නෙවෙයි මට මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. නිකලස් බවත් බැරි වුණා. මොකද්ද මේ මට වුනේ කියලා එක දිගට අඬන්න ගත්තා. ස්වාමීන් වහන්සේලා කරුණ කියද්දී වාවන්නේ නැහැ. කරුණ කියද්දී හිතට නවත්ත ගන්න බෑ. බුදුරජාණන්සේ දැක්කා ආනන්දයන් වහන්සේගේ ඇඬිල්ල. බුදුරජාණන්සේ ඇහුවා දැනගෙනම මහණෙනි කොමේ ආනන්ද? ස්වාමීනි පිටිපස්සේ ශාලාවේ කණුවකට වෙලා එක දිගට ආනන්ද ස්වාමීනි නවත්තන්නේ ආනන්ද කෝ ඔය ආනන්දට එන්න කියන්නේ. කඳුළු පිහදාගෙන ඉක්මනට ආව බුදුරජාණන්සේ ළඟට. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ ළඟ වැඳගත්තා. වන්දනා කරගෙන කියනවා ස්වාමීනි මට කතා කළාද? කිව්වා ආනන්ද අඬන්න එපා. ආනන්ද වැළපෙන්න එපා. ආනන්ද ශෝක කරන්න එපා. ආනන්ද තැවෙන්න එපා. ආනන්ද ඇයි ඔබ තැවෙන්නේ? ආනන්ද ඔබ දන්නවද මීට කලින් ආත්මික මීට කලින් එක්තරා ආත්මික ආනන්ද ඔබ එක්තරා ගෘහපතියෙක් කියලා උපදිලා හිටියා. ගෘහපතියෙක් කියලා ඉපදලා ඉඳද්දී ඔබ ඒ කාලේ ඒ ගමේ කෙළවර තිබුණ ලොකු නුග ගහක්. ඒ නුග ගහ ගාවට යනකොට ඔබට ඔබ ඒ නුග ගහ දැකලා ඔබට ඒ නුග ගහ දැකලා සතුටු හිතුණා. ඒ ගෘහපතියට. ඒ නුග ගහ ගාවට ගිහිලා නුග ගහට අත තියලා වන්දනා කරලා ඉදලක් කරගෙන නුග ගහ වටේට අතු ගෑවා. නුග ගහ වටේට ආසනයක් බැඳා. හැමදාම ගිහිලා අතුපතු ගාලා කොළරොඩු අයින් කරලා මල් ටිකක් ගෙනල්ලා පූජා කරලා අර ගහට අත තියලා හරියට මිත්‍රයෙකුට යාළුවෙකුට කියනවා වගේ එන හොඳින් ඉන්න ඕන කියලා කතා බහ කළා තමයි ගහට යන්නේ. එන හොඳින් ඉන්න ඕන. මාත් මේ වැඩ තියෙනවා. හරියට යාළුවෙකුට වගේ. ඔය විදිහට එක දවසක් දෙකක් නෙවෙයි හැමදාම කරලා තියෙන ආනන්ද සාංශය. ওই ගහේ ඉඳලා තියෙනවා රුක්ෂ දේවතාවෙක්. ඒ රුක්ෂ දේවතාව දැකලා අහලා තිනවා මේ මිනිස්සේ ඇයි දන්නේ මේ උපස්ථාන කරන්නේ මේ ගහට. මං ඉන්නේ මේ වෘක්ෂයට. ඒ රුක්ෂ දේවතාව අර මිනිස්සෙගේ වෙස්යෙන් ඉස්සරහින් පෙනී හිටියා. ඇවිල්ලා අහනවා අර ගෘහපතියගෙන් පින්වත ඔබ ඇයි ඔය ගහට උපස්ථාන කරන්නේ? ඔච්චරම. එතකොට කිව්වා මේ තමයි මගේ මිත්‍රයා. මම මේ මිත්‍ර ධර්මයේ මම මෙයාට උපස්ථාන කරන්නේ කියලා අර ගෘහපතිය කිව්වා. එච්චර සෙනෙහසක් දක්වා ඔබ මේ නුග ගහට. කිව්වා ආනන්දේ එදා ඒ දිව්‍ය පුත්‍රයා මේ මොහොතේ මිනිස්යාට කියනවා පින්වත මේ නුගේට අධිපති වෘක්ෂ රාජයා තමයි මම දිව්‍ය පුත්‍රයා. කිව්වා මම ඔබ මෙච්චර මිත්‍ර ධර්ම රකින්න දැකලා මම ඔබට තෑග්ගක් දෙන්නම් කියලා. මේ ගහේ හතර කොනේ තියෙනවා සතර මහා නිදානය. ආන්ගේ නිදානේ ඔබ ගන්න. ඒ නිදානේ ඔබ අරගෙන ඔබේ පවුලේ සියලු දෙනා එක්ක සුවසේ ජීවත් වෙන්න. මම ඔබට උදව් කරන්නම් කියලා අර මහා නිදානේ ගිහිල්ලා ඕකේ නිවෙස් තිබ්බා.
බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඒ කාලේ ඒ ගහේ වෘක්ෂ දේවතාවුනේ තථාගතයන් වහන්සේ. ඔබ ඒ කාලේ උපස්ථාන කළේ ආනන්ද ඔබ. ගහකට උපස්ථාන කළ ආනන්ද ඔබ ඒ කාලේ සතර මහා නිදානය ලැබලා ඒ ජීවිතේ සැපයටපත් වුණා. පින්වත් ආනන්ද ඔබ මේ ජීවිතේ උපස්ථාන කළේ ගහකට නෙවෙයි. මේ ජීවිතේ ඔබ උපස්ථාන කරන්නේ ලාමක දෙයකට නෙවෙයි. මේ ජීවිතේ උපස්ථාන කරන්නේ ලෞතුරු තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ උපස්ථාන කළේ ආනන්ද. කිව්වා ඔබගේ ඊළඟ ඔබගේ මේ පින විපාක දෙන්න කොහෙන්ද? මේ ජීවිතේම මේ ආනන්ද නිකලස් වෙනවා කිව්වා. එච්චර ආශ්‍රසිල්ලක්, එච්චර සැනසෙල්ලක් ආනන්ද ස්වාමීන් ඒ තරම් සැනසෙල්ලක් තවත් නැහැ. ආනන්ද ස්වාමීන් කියුණා ඊට පස්සේ ස්වාමීනි අනේ ස්වාමීනි මේ කුඩා නගරේ පෙරුණම් පාන්න එපා. තථාගතයන් වහන්සේ කුඩා නගරේ පෙරුණම් පාන්න එපා. අර දින බරණැස මහා රාජධානිය, මගධ රාජධානිය බිම්බිසාර රජුරුවන්ගේ කෝසල ජනපදයේ මහා රාජධානිය. ස්වාමීනි ඒ සියලු රාජධානි අත්හැරලා මේ වගේ මෙහෙස් පිරිනවම් පාන්න එපා කියලා කියනකොට බුදුරජාණන් වදාලා ආනන්ද එහෙම කියන්න එපා. මේ රාජ්‍යයට මේ කුසිනාරාවට පුංචි නගරය කියලා කියන්නේ එපා. ඇයි කියලා කිව්වා ආනන්ද ඔබ දන්නේ මින් ආත්ම ගණනාවකට කලින් මේ රාජධානියට නාම කිව්වේ මොකද්ද? කුසාවති. ආනන්ද මේ රාජධානියේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුදස්සන කියලා රජෙක් කියලා උපන්නා. සුදස්සන කියලා රජෙක් කියලා ඉපදිලා ඒ කාලේ මං මේ භූමියේ වාසය කළේ. කිව්වා ඒ කාලේ මගේ රාජ්‍යයේ යොදුන් 12ක් විශාලයි. යොදුන් 12 විශාලයි කිලෝමීටර් 120 විශාල ප්‍රදේශයක්. ප්‍රාකාර ගණනකින් වට වෙලා මහා සුන්දර විදියට මේ භූමිය තිබ්බේ. ප්‍රාකාර 7කින් වට වෙලා ඒ ප්‍රාකාර මැදේ තල්වැටවල් 7කින් වට වෙලා සුන්දර රාජධානියක්. කියනවා ඒ කාලේ එකපාරම මේ සුදස්සන රජුරවන්ට සක්විති රජ ලකුණු පහළ වුණා. චක්‍රරත්නය පහළ වෙලා සක්විති රජෙක් බවට පත් වුණා. එදා ඉඳන් මුළු ලෝකෙම මේ සක්විති රජුරවන්ගේ අනසකට ආවා. ඒ සුදස්සන රජුරවන්ගේ දැහැමි පාලනය නිසා මිනිස්සුන්ට උපකාර කරන නිසා මිනිස්සු කල්පනා කළා අපි රජුරවන්ට මොනවා හරි දෙන්න ඕන කියලා රටේම බදු එකතු කළා රජුරවන්ට දුන්නා. ඒ සුදස්සන රජුරවන්ට. සුදස්සන රජුරෝ කිව්වා මට ওই සල්ලි එපා. ධනෙ එපා. මිනිස්සු කිව්වා නමුත් අපි එකතු කරපුවා අපිට මේවා ගෙදර ගෙනියන්න බෑ. රජුරවන්ටම දෙන්න ඕන. රජුරෝ කිව්වා රජුරෝ කිත්ත කියනවා එහෙනම් ස්වාමීනි අපි ඔබ වහන්සේට මහා මන්දිරයක් හදන්න කියලා ඒ පිරිස එකතු වෙලා මේ උද්‍යානය මුල් කරගෙන විශාල මන්දිරයක් හදනවා. ඒකට කියනවා ධර්ම ප්‍රාසාදය. ධර්ම ප්‍රාසාදය කියලා විශාල ප්‍රාසාදයක් හදුවා මේ හරිය. මේ උද්‍යානය. ඒකල කුලකෙවල් හැදුවා, කූටාගාර හැදුවා. කූටාගාර හදලා උයන් වතු හදලා ලස්සනට හැදුවා. ඊට පස්සේ සුදස්සන රජුරුව කල්පනා කළා මේ අයට මහත්ඵල වීම පිණිස සක්විති රජුරුව මම මේ කූටාගාරේ වාසය කරන්න ඕන කියලා හිතලා ඒ සුදස්සන රජුරුව ධර්ම ප්‍රාසාදයට ආවා. ධර්ම ප්‍රාසාදයේ අතන තිබුණා ධර්ම ප්‍රාසාදයට නැගලා කරුණා සමාපත්තියට සමවැදලා ගබ විහරණ වඩලා හොඳට ධ්‍යාන උපද්දව ගත්තා. ඒ සුදස්සන රජුරවන්ට පින්වත්නි හිටියා බිසව කෙනෙක්. එයා බිසවුන්ගේ නම සුභද්‍රා. ඒ සුදස්සන රජුරවන්ට තිබ්බ පින්වත්නි මේ මාලිගා ධර්ම ප්‍රාසාදයේ නැමැති මාලිගා 84000. මෙතන තමයි ප්‍රධාන එක තිබ්බේ. ධර්ම ප්‍රාසාදයේ නැමැති ප්‍රාසාද 84000. ඊළඟට තිබ්බ සුදස්සන රජුරවන්ට මහා වලාහක ආකාශයෙන් යන්න පුළුවන් අශ්වයෝ 84000. රජුරවන්ට තිබ්බ කෑම කන්න රන් පිඟන් 84000. ඒ රජුරවන්ට තිබ්බ ප්‍රණීත මනහර වස්ත්‍ර කසී සළු වලින් කරපු මනාකොට පොරවන්න පුළුවන් දුහුල් සළු 84000. මිරිවැඩි 84000. අපිට කිසිම දෙයක් 84000ක් නැහැ. අපිට තියෙන දුක් කන්දර 84000. දුක් අඳෝන 84000ක් අපිට තියෙනවා.
අපිට තියෙන අමාරුකම් 84000ක්. බුදුරජාණන්සේ මහා බෝධිසත්ව අවදී තිබ්බේ මහා ප්‍රාසාද 84000ක්. මහා මොනවද කියන සිංහාසන 84000ක්. බිරින්දවරු ප්‍රධාන සුභද්‍රා බිසව ඇතුළු 84000ක් මේ මුළු ජම්බුද්වීපෙම තිබ්බා. ඒවා සියල්ලක්ම රජුරෝ ඇසුරු කරමින් යම් දෙයක් පරිභෝග ගොඩාක් කල රජුරෝ හිටියේ මෙහි. කුසිනාරාවේ මේ ජනපද. ඕම ඉන්නකොට කරුණා සමාපatti ධ්‍යාන උපද්දගෙන රජුරෝ බොහෝ කල් ඉන්නකොට සුභද්‍රා බිසව කල්පනා කළා. සුභද්‍රා බිසව කියලා කියන්නේ යශෝදරා දේවිය. කල්පනා කළා කාලෙකින් අපි රජුරුවන්ව හම්බුන්නේ නැහැ. රජුරුව මුණ ගැහෙන්න ඕන කියලා රජුරුව මුණ ගැහෙන්න සුභද්‍රා බිසව මෙහිට ආවා. බිසව මාලිගාවෙන් සියලු දෙනා බිසවුන් එක්ක එනකොට රජුරුව හිටියේ මා ධර්මපාසාදයේ ඇතුලේ. රජුරුව දැක්ක ඈත තියාම සුභද්‍රා බිසව තමන් ළඟට එනවා. ආංගර කුසිනාරාවේ පිරිනිවන් සෑය ගාව වෙච්ච දේ මම මේ කියන්නේ. මීට ආත්ම ගානකට කලින් කියනවා රජුරෝ දැක්ක සුභද්‍රා බිසව තමන්ගේ ධර්ම ප්‍රාසාදයට එනවා. රජුරෝ කිව්වා සුභද්‍රාවනි එන්න එපා ඔහොම නවතින්න කියලා සුභද්‍රාව නැවතුවා. නවත්තලා රජුරුවන්ගේ සිංහාසනය අරගෙන ඒ ආසනය අරගෙන ගෙනල්ලා තිබ්බේ ඕම ඔය සෑය තියෙන තැන හරියටම. සෑය තියෙන තැන තැම්පත් කරලා රජුරුව දැන් සැතපුණා සිංහසෙයියාවේ. සුභද්‍රා බිසව ළඟට ආවා. ළඟට ඇවිල්ලා රජුරුවන්ගේ හොඳට මූණ බැලුවා. අතන වෙච්ච දෙක සුදස්සන රජුරුවන්ගේ මූණ දිහා බැලුවා. දැක්ක හරි ලස්සනට මූණ බබලනවා. මූණ බබලනවා, ඇස් බබලනවා. ඉන්ද්‍රියන් ප්‍රසන්නයි. සුභද්‍රා බිසවට හිතුණා රජුරෝ කලුරිය කරන්නවත්ද යන්නේ කියලා හිතට බයක් ආවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි රජතුමනි ඔබ වහන්සේට ඉන්නවා තියෙනවා මාලිගා 84000ක්. ආන් ඒව අතෑර ගන්න එපා. ආන් ඒ මාලිගා අතෑර ගන්න එපා. ඒ මාලිගා ගැන හොඳට හිත පිහිටුව ගන්න. රජතුමනි ඔබට තියෙනවා ඒ වගේම ධර්ම ප්‍රාසාද 84000ක්. ඒ වගේන කැමැත්ත නැති කරගන්න එපා. ඒ වගේන හොඳට හිතෙන් පිළිගන්න එවුවා. ඔබ වහන්සේට තියෙන කූටාගාර 84000ක්. ඒ වගේන හිතේ අකමැත්තක් ඇති කරගන්න එපා. ඒ වගේන හිත බැඳගන්න. රජතුමනි ඔබට තියෙනවා සිංහාසන 84000ක්. ඒවා අතහැර ගන්න එපා හිතින්. ඒ වගේ හිත පිහිටුව ගන්න. රජතුමනි ඔබට තියෙන උපෝසත කුලයේ ඇත්තු 84000ක්. ඒ ඇත්තු හොඳට මතක් කරගන්න. ඒවුන් ගැන හිත පිහිටුව ගන්න. 84000ක් හිත පිහිටුව ගන්න. වෛජයන්ති රත 84000ක් හිත පිහිටුව ගන්න. හොඳට ප්‍රණීත කිරි දෙන එළදෙන්නු 84000ක් හිත පිහිටුව ගන්න. විශේෂ මාණික්ක 84000ක් හිත පිහිටුව ගන්න. කෑම කන රන් බඳුන් මිරිවැඩි 84000ක් හිත පිහිටුව ගන්න. සුභද්‍රා බිසව ඇතුළු බිසෝන්නාසලා 84000ක් හිත පිහිටුව ගන්න කියනකොට කිව්වා සුභද්‍රාවනි ඇයි ඔහොම කියන්නේ මට? සුභද්‍රාවනි මෙච්චර කාලයක් ඔබ මට ප්‍රණීත මිහිරි වචන කතා කළා. ඇයි මේ වෙලාවේ පරුස වචන කියන්නේ? ඇයි මේ වෙලාවේ අමිහිරි වචන මට කියන්නේ? ඇයි සුභද්‍රාවනි මට අමිහිරි වචන කියන්නේ මේ වෙලාවේ? අනේ ස්වාමීනි මම මොකද්ද කියපු අමිහිරි වචනේ? මම මොකද්ද කියපු අයහපත් වචනේ? මම මොකද්ද කියපු ලාමක වචනේ? ඇයි සුභද්‍රාවනි ඔබ කියවනේ මේ 84000ක් ප්‍රාසාද ගැන හිත පිහිටුව ගන්න කියලා. කොච්චර ලාමකද ඒක? 84000ක් රාජායසන එතන ගැන හිත පිහිටුව ගන්න. ඒක කොච්චර ලාමකද? 84000ක් බිසෝන්නාසල ගැන හිත පිහිටුව කොච්චර ලාමකද? එහෙම කියන්න එපා කිව්වා. එහෙනම් ස්වාමීනි මම මොකද්ද කියන්න ඕනේ? කිව්වා 84000ක් මේ ප්‍රාසාද ගැන කැමැත්තක් නැතුව ඉන්න. නොයලීමෙන් ඉන්න. කලකිරීමෙන් ඉන්න. එහෙම කතා කරන්න. මේ ආන් අතන වෙච්ච සිදුවිල්ල මං කියන්නේ සිදුවීම මීට ආත්ම භාව ගානකට කලින්. කිව්වා 84000ක් ඇත්තු ගැන හිත අත්තරින්න. දැන් ඔයාලා මට කියන්න අපේ හිතවල බැසගෙන තියෙන්නේ 84000ක් නෙවෙයි.
තියෙන එකම එක බයිසිකලයයි නම් ඒකමයි හිතට එන්නේ. එකේම එක තියෙන පර්චස් 10ක 15ක ඉඩමක් නම් ගෙයක් නම් ඕක නේද අපේ රැවුදිදී හිත ඇතුලේ තියෙන්නේ. 84000 ගැන කවර කතාවද? මහා බෝධිසත්වයක මේ 84000ක් බිරින්දෑවරු ඉන්නවා. ඒ ගැන හිත පිටව ගන්න කියන්න එපා මට. ඒක ලාමක කතාවක්. ඒක බොහෝ දුක පිණිස හේතු වෙන දෙයක්. ඒ නිසා මේ වගේ කතාවක් කරන්න කියන්නේ කොහොම කැමැත්ත දුරු කර ඉන්න. නොයැලීමෙන් ඉන්න. නොයැලුන සිතින් වාසය කරන්න. බැඳුණු සිතින් වාසය කරන්න එපා. කියලා වදා කිදේශනා කළා. ඒ වෙලාවේදී සුභද්‍රා බිසව කියනවා ස්වාමීනි ඔබ වහන්සේ 84000ක් මේ ප්‍රාසාද ගැන කැමැත්තෙන් ඉන්න එපා. ඒවා හිතින් අත්හරින්න. බලන්න බිරිඳක් විසින් ස්වාමියාට දෙන අවවාදය මොකද්ද? ඔබ වහන්සේ මං ගැන හිතා ඉන්න එපා. ඒවා මං ගැන හිතින් දුරු කර ඉන්න. ඔබ වහන්සේ අත්තු අස්සය ගැන හිතා ඉන්න එපා. ඒ ගැන හිතින් දුරු කර ඉන්න. ඔබ වහන්සේ රංග්‍රදී මුතුක් ගැන මණික් ගැන හිතා ඉන්න එපා. ඒව ගැන හිතින් දුරු කර ඉන්න. මේ ලාමක දේවල් ඒව ගැන හිතින් දුරු කර ඉන්න කියලා කිව්වා. එහෙම කියනකොට සුදස්සන මහ රජුරු ඒ වෙලාවෙම සුභද්‍රා බිසවගේ ප්‍රණීත වචනය පිළිගත්තා. ඒ ප්‍රණීත වචනය පිළිගත්තා. ප්‍රණීත වචනය පිළි අරගෙන ඇස් දෙක පියාගත්තා. ඇස් දෙක පියාගෙන ඒ වෙලාවේ සුදස්සන රජුරුව සිහියෙන් යුක්තව ආන් අර භූමියේ චෛත්‍ය ස්ථානයේ සිහියෙන් තමන්ගේ ආයුෂ අත්හැරියා. කියන ඒ වෙලාවේ සුදස්සන රජුරුවන්ගේ ඇඟට කයට දැනෙච්ච වේදනාව මොන වගේද දන්නවද? කෙනෙක් බත් කාලා බත් මතේ ඇවිල්ලා නිකන් නිින්ද වැටෙන. නිකන් උස්මුරුත්තාව වෙන්න පොඩි ගතියක්. ඔය අපිට දැන් තියෙන්නේ. ඒ වගේ ගතියක් තමයි ඒ වෙලාවේ සුදස්සන රජුරුවන්ට මරණ මාත්‍රාදී දුක. මරණ මාත්‍රාදී දුක මොකක් වගේද? බත් මතේ වගේ නිකන් උස්මුරුත්තාවක් ආවා වගේ. නොයලුන සිතක තියෙන නිදහස. ඇලුන සිතකට කොහොමද මැරෙන්නේ? කෑ ගහගෙන අතාරින්න බෑ කියාගෙන. බැඳුන සිත හැමතාම පින්වත්නි. එක දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි දරුවෝ ඉන්න මිනිස්සු කොච්චර සතුටින්ද ඉන්නේ ස්වාමීනි. වාහන තියෙන මිනිස්සු කොච්චර සතුටින්ද ඉන්නේ. හරක් ඉන්න මිනිස්සු කොච්චර සතුටින්ද ඉන්නේ. දරුවෝ කියන්නේ කෙලෙස්නේ. බිරිඳ කියන්නේ කෙලෙස්නේ. මේ මිනිස්සු කොච්චර සතුටින්ද ස්වාමීනි ඉන්නේ. කෙලෙස් තියෙන මිනිස්සු අනේ සතුටින් ඉන්නේ කෙලෙස් තියෙන අයනේ. මේ කෙලෙස් නැති අය ඉන්නේ හරි දුකෙන්නේ අප්පා කියලා හිතට අදහසක් ආවා. ඒ දෙවි කෙනා කිව්වා. ඒ කියන්නේ කෙලෙස් තියෙන මිනිස්සු සතුටු වෙනවද නැද්ද? රාගෙන් සතුටු වෙනවා, කකා සතුටු වෙනවා, නටනට සතුටු වෙනවා. ඒ කියන්නේ කෙලෙස් තියෙනකන් තමයි මේ සතුට. කෙලෙස් නැත්තම් මේ මිනිස්සු දුකෙන් මූණ එල්ලන් ඉන්නේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ දිව්‍ය පුත්‍රය. නන් සෝචති පුත්තේහි පුත්තිමා. දරුවෝ ඉන්න මිනිස්සු යම් දවසක දුක් විඳින්නෙම දරුවෝ නිසා. බිරිඳ ඉන්න මිනිසයා බිරිඳ නිසා දුක් විඳිනවා සතත කවදා හරි. ස්වාමියා ඉන්න කෙනා කවදා හරි දුක් විඳිනවා. ගෙවල් තියෙන මිනිසයිගේ නිසා ඉඩකඩම නිසා දුක් විඳිනවා. යාන වාහන තියෙන කෙනා යම් දවසක දුක් විඳිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කෙලෙස් තියෙනකන් අපිට දුක තියෙනවා. කෙලෙස් නැති දාකට දුක නැහැ. ඒ නිසා වදාළ මේ කෙරෙහි නොයලුන සංඥාවෙන් ඉන්න. එදා සුදස්සන රජුරු නිදහසේ නොයලුන සිතින් මරණයටපත් වුණා. දෙව්ලොව උපන්නා. ඒ වෙලාවේ සුදස්සන රජුරුන්ගේ නිදහස් සිත නිසා
මේ ඇවිල්ලා ඉන්නේ කපිලවස්තු රාජධානියට. මේ භූමිය තමයි බුදුරජාණන් වහන්සේගේ ජාත භූමිය. මේ පළාත දැන් ඔය ඉස්සරහින් යනවා නේපාලේ බෝඩර් එක. නේපාල කියලා රටක් ආවේ 1800 ගණන් වල. ඉස්සර මේ ඔක්කොම ජම්බුද්වීපය. දැන් මේ බෝඩර් එකෙන් එහා පැත්තේ තියෙනවා සුද්ධෝදන රජුගේ මාලිගාව. මෙහා බෝඩර් එකේ මෙහා පැත්තේ මේ නටබුන් සියල්ල දිනේ මෙහෙ. මේ ඔක්කොම අයිති කපිලවස්තුට. බුදුරජාණන් වහන්සේ අවුරුදු 19ක් පුරාවට වැඩ හිටියා. වස් සමාදන් වුණා. දෙවි මිනිසුන්ට මහා කරුණාවෙන් දම් දෙසුවා. ඒ පරම පාරිශුද්ධ භූමිය රහතුන්ගෙන් පිරී ඉදිරිය ගිය භූමිය අනේ පිළිසිතුමා රං කහවණු අතුරා පූජා කළ භූමිය තමයි මේ පේන්නේ. ඒ නිසා මේ භූමියට අපගේ নমස්කාරය වේවා. අපි 이르දියෙන් උපන්න බෝපලයක් බෝධින්නාස නමක් ළඟ ඉන්නේ මේ. අපේ ඇස්වලින් මේ දකින්නේ හීනයක්ද? මේ 이르දියෙන් උපන්න බෝධින්නාස නමක්. මේ අවුරුදු 2000 ගානක් පරණ බෝධින්නාස නමක්. එදා බුදුරජාණන් ජීවමාන ඉන්න කාලේ රහතු පැලවෙච්ච බෝධින්නාසී ආනන්දයන් වහන්සේ රහතුන් පිරිවනාල හදපු බෝධින්නාසී මේ ඉන්නේ. මේ බෝධින්නාසීට කවුරු හරි කෙනෙක් වන්දනා කරනවා නම් ඒ කෙනා වඳින්නේ බුදු කෙනෙක්ට වඳින්නේ. මං කියන එකක් නෙවෙයි බුදුරජාණන්සේ දේවරන් හැරදි කිව්වේ. මේ වැඩේ මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කුටියක් මේ සෙනසුන මේ වටේ තියෙන කුටි සෙනසුන. අනිත් රහතන් වහන්සේලා වැඩ හිටි කුටි තමයි වටේ තියෙන්නේ.
දවසක් මේ දෙවුරන් වෙහෙරට මිනිස්සු පිරෙන්න එනවනේ. එතකොට කොටිම කියන දෙවුරන් වෙහෙර කොච්චර දියුණුනාද කියන්නේ තොරණ දැකලා මිනිස්සු බය වෙලා තියෙනවා. සමහරු මේකේ මේ තොරණ මෙහෙමනම් සමහර වාද කරන්න ආපු බමුණු තොරණ මෙහෙමනම් ඇතුළේ කොහොම ඇද්ද කියලා. විශාල අනුභව සම්පන්න විදිහට හදලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙවුරන් වෙහෙරේ ඔය බුදුරජාන්සේ වැඩ ඉන්නකොට තීර්ථක කල්පනා කරලා තියෙන ඔය ඔක්කොම මිනිස්සු ඔහෙට ඇදෙන ඔය වෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඔය අනේ පිටිසුම කහවණු 24 කෝටියක් අතුරුලක් තිබ්බනේ. ඕකයි භූමියේ ලැබීමක් තියෙනවා පොළොවේ. ඒ නිසා ඔය භූමියේ ලැබීම ඔය පැත්තෙන් පොඩි ඉඩම් කැලක් ගත්තා නම් හරි කියලා. ඊට පස්සේ දෙවුරන් වෙහෙරේ දොරටුව අතර මේ පැත්තේ පොඩි ඉඩම් කැලක් ගත්තා. රාජ්‍යරුවන්ට කියලා ගත්තේ රාජ්‍යරුවත් පාඩුවේ හිටිය කොසල් රාජ්‍යරුව. ඊට පස්සේ මේ භූමිය අරගෙන හැදුවා ගොඩ නැගිලා නිගණ්ඨය තීර්ථකෝ මේ හිටියා. ඊනවල සදහැවතුන් අහට යනවා මම මෙතන කෑ ගහනවා. ඕසා මිනිස්සු ගිහිල්ලා ගියා මේක හරියන්නේ නැහැ ආනන්දයන් නැතු මෙතන හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකක් හරි මේකට විසඳුමක් හදන්න මේක හරියන්නේ නැහැ මෙතෙන්ද කියලා. ආනන්ද සංඝ බුදුරජාණන්සේට කිව්වා බුදුරජාණන්සේ කිව්වා එහෙනම් ගිහිල්ලා කොසල් රජුරන්ට කියලා විසඳ ගන්න කියලා. කොසල් රජුර හම්බෙන්න සාරිපුත්ත මුනිදුන් ගියා මොග්ගල්ලාන මේ මුනිදුන් වරු ගියා. කොසල් රජුර හැමදාම මගාරිනවා. මේකට මූණ දෙන්නේ නැහැ. බැරිම තැන බුදුරජාණන්සේට යන්න උනා. බුදුරජාණන්සේ ආවා කිව්වා ආරංචිර කොසල් රජුරගේ හරි ස්වාමීන් මම හදලා දෙන්නම්. කියලා නෙමෙයි තීර්ථයක අයින් කළා මේකේ ගොඩ නැගිල්ල ලස්සන හදලා මේකත් බුදුරජාණන්සේටම පූජා කළ නිසා මේ භූමියට කියන්නේ මොකද්ද? රාජකාරාමය. මොකද්ද? රාජකාරාමය. මේ තියෙන සක්මන බුද්ධ ගයාවේ වජිරාසනය ගන්න. ඒ වගේ මේ සක්මන මෙතන කියන්නේ ගණ්ඩම්බ රුක්ක මූලයේ තන වෙච්ච සෑය. ගණ්ඩ අම්බ රුක්ක මූලයේ. මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පාපු තැන. මෙතන විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පෑ තැන. මේ සවැත්වර බොහෝ දණන් එකතු වෙලා බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනා ඉදිරියේ මහා ප්‍රාතිහාර්ය පාපු තැන. කෙටියෙන් කිව්වොත් ඔයාලා මතකද අපි රජගහන වලට ගියා. රජගහන වලට ගිහිල්ලා අපි වන්දනා කළා මතකද? වේළුවනාරාමේ අපි වන්දනා කළා වේළුවනාරාමේ. ඊළඟට මං කිව්වා මතකද ඉසිකිලි පර්වතය කියලා එකක්. ඉසිකිලි පර්වතයේ ඒ කාලේ අපේ මුගලන් මහරහතන් සිටියේ ඉසිකිලි පර්වතයේ. මෙතන බුදුරජාණන් වහන්සේ බණ කියපු තැන. මෙතන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ තැන. මෙතන ශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ ධර්මයේ කියපු තැන. මෙතන මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ධර්මයේ කියපු තැන. මෙතන අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මයේ කියපු තැන.